ප්‍රශ්නේ. ආදරේ කියන්නේ මොකක්ද කියන එක කවුරුත් තාම හරියට ඒක තේරුම් අරන් නැති ගැටලුවකුත් තියෙනවා. අද සමාජයේ. දැන් අපි පරණ කාලේ නම් ගත්තොත් අපේ සීයලා ආච්චිලා රයිට් ඒගොල්ලන්ගේ සමාජ පසුබිමයි අද සමාජ පසුබිම වෙනස්. දැන් අපේ සීයලා ආච්චිලාගේ පෞරුෂ සමාජ පසුබිම ගත්තාම ඒගොල්ලන්ගේ පිරිමි ආධිපත්‍ය තිබිච්ච සමාජයක්. ඒකෙදි හස්බන්ඩ් කියන කෙනාගේ රෝල් එකක් තිබ්බා, වයිෆ් කියන කෙනාගේ රෝල් එකක් තිබ්බා. හස්බන්ඩ් කියන කෙනාගේ රෝල් එක රස්සාවට යනවා, ඔක්කොම දේවල් කරනවා, සල්ලි උපයනවා, ගෙදර එනවා. එතකොට වයිෆ් තමයි ඔක්කොම දේවල් තියෙන්නේ. ගොඩක් වයිෆ්ලා රස්සාවට යන්නේ නැහැ, කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒගොල්ලන් ගොඩක් වෙලාවට ගෙදර වැඩ කටයුතු කරනවා. හස්බන්ඩ් ස්වාමි පුරුෂයා එයාගේ උඩ තැනක තියලා වගේ තමයි සැලකන්නේ. ඒක ඒ කාලෙට ඔබි නැති. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කාලයත් එක්ක වෙනස් වෙගෙන එනකොට දැන් මොනවාද අපි කියන්නේ විමන්ස් ලිබරේෂන් වුමන් යවවන ඒ කියන්නේ කාන්තා අයිතිවාසිකම් ආවට පස්සේ ඒක නිසා කාන්තාවන් දැන් බලන්නේ තමන් උත් රස්සාවල් කරනවා. ගොඩක් කාන්තාව රස්සාව කරනවා. ඒ හා සමානව ඒගොල්ලන් ගෙදර වැඩත් කරනවා. ඉතින් ඒගොල්ලන් එතකොට බලන්නේ ඒක 50-50 තියෙනවා. හස්බන්ඩ් වයිෆ් අතර 50-50 අන්‍යෝන්‍යතාවය සමබර තියෙන්න ඕන. ඉතින් ගොඩක් වෙලාවට ඒක වෙන්නේ නැහැ. ඒ සමහර තැන්වලදී ඒ වයිෆ් ඒ බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නවා. නමුත් එයා ඒක තේරුම් කරන්නේ නැහැ. ඒක කමියුනිකේෂන් ඉෂුස් තියෙන. කියන්නේ තමන් රිලේෂන්ෂිප් වල ප්‍රධාන වශයෙන්ම ගැටලුව වෙලා තියෙන අද කාලේ කමියුනිකේෂන්. ඒ කියන්නේ දෙන්න අතරේ කමියුනිකේෂන් එකක් හොඳ කමියුනිකේෂන් එකක් නැහැ. ගර්ල්ෆ්‍රෙන්ඩ් හිතන් ඉන්නවා මගේ හිතේ තියෙන දේවල් බොයිෆ්‍රෙන්ඩ් දැනගන්න ඕනේ කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන ගර්ල්ෆ්‍රෙන්ඩ් එහෙම අපිට පිරිමි අයට මං හිතන්නේ එහෙම අපිට තියෙනවා කියලා එහෙම දැනීමක්. රයිට් ගොඩක් පිරිමින්ට දැනීම තේරුම් ගැනීම හැකියාව නැහැ. ඒ නිසා ගෑන් ළමයි ගත්තාම ඒගොල්ලන් ස්වභාවයෙන්ම ඒගොල්ලන්ගේ පර්සනැලිටි එකේ තියෙන එක දෙයක් තමයි පිරිමි කෙනාට කියන්නේ නැතුව පිරිමි කෙනා තේරුම් ගන්න ඕනේ කියන එක. ඒක ඒගොල්ලන් හැම 100ට වැඩිපුර ප්‍රතිශතයක් ගෑන් ළමයි ගත්තොත් ඒක හිතන දෙයක්. ඒගොල්ලන් හිතන්නේ ඒගොල්ලන් කියන දේවල් වලින් ඒගොල්ලන් කියන වචන වලින් ඒගොල්ලන්ගේ බොඩි ස්වරූපයෙන් ඒගොල්ලන්ගේ මූණු ඉරියව් වලින් පිරිමි කෙනා තේරුම් ගන්න ඕන මෙන්න මෙතන මෙයා මේක තමයි කියන්නේ කියලා. නමුත් වැඩේ තියෙන්නේ ඒකට කවුරුත් ඒකට තේරුම් කරලා දීලා නැහැ. අපි පිරිමින්ට මං හිතන්නේ කවටවත් කවදාවත් උගන්වලා තියෙනවා කියලා එහෙම ඉගෙන ගන්න. එහෙම දෙයක් තියෙනවා කියලා. ඉතින් ගොඩක් වෙලාවට ඒගොල්ලන් ඒක තේරුම් ගන්න නැහැ. ඒක තේරුම් ගන්න නැති වුනහම තමයි ඔය වැඩිපුර ගැටලු ඇති වෙන්නේ. එතකොට රණ්ඩු සරුවල් ඇති වෙන්නේ ඒ නිසයි. මොකද වයිෆ් හිතනවා ගර්ල්ෆ්‍රෙන්ඩ් හිතනවා මාව තේරුම් ගන්න නැහැ. නමුත් එයා කියන විදිහේ ගැටලුවක් තමයි උතන තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ යාව තේරුම් ගන්නේ නැහැ කියන එකත් එක්ක ගොඩනගෙන ප්‍රශ්නයක් තමයි මේ අවසාන දක්වා දුවගෙන යන්නේ. එයා හිතනවා මේක අර නිකන් විශ්ම චක්‍රයක් වගේ. ගොඩක් වෙලාවට රිලේෂන්ෂිප් වලදී එන ගැටලුවක් තමයි කමියුනිකේෂන් ඉෂුස් එනවා. රයිට්? කමියුනිකේෂන් ඉෂු ආවහම ඒ කමියුනිකේෂන් එකෙන් ගෑන් ළමයා කියනවා මෙන්න මෙහෙම දෙයක්. අපි උදාහරණයක් වශයෙන් කියනොත් ඔයා අද පරක්කු වෙලා දෙන්නේ. හරිද? එතකොට දැන් පිරිමි කෙනා රස්සාව කරන කෙනෙක් එයාගේ තියෙන බඩත් ඔක්කොම එයාගේ රාජකාරිය එයා හිතන්නේ ඕ මම පරක්කු වෙලා එන්න ඕන. නමුත් ගර්ල් අහන්නේ මං අද ඔයා ඉක්මනට එනවා බලාපොරොත්තු වෙනවා. මට ඕන ඔයා ඉක්මනට එන්න අපිට කොහේ හරි ඇවිදින්න යන්න. මං ආව දවස් ගානක අපි කොහෙවත් එළියට ගියේ නැහැ. ඒ නිසා අපි පොඩ්ඩක් අදවත් හවසට එළියට යමු. ඔය ඔක්කොම තමයි එයාගේ ඔළුවේ තියෙන්නේ. ඒ නමුත් එයා අරයට කියන්නේ අර විදිහට. එතකොට එයා ඒක තේරුම් ගන්නේ එනවාද නැද්ද උත්තරයක් වගේ. yes or no උත්තරයක් වගේ. ඉතින් එයා එතකොට ඒකට උත්තර දෙන්නේ නෑ මං අද දෙන්නේ නෑ මට මෙහෙම පරක්කුයි. එතකොට අරයට දුකයි මාව තේරුම් ගත්තේ නෑ මොන හරි ප්‍රශ්න. ඇයි මට වෙලාව දෙන්නේ නැත්තේ? ඇයි මේ රස්සාවටම ඇලිලා ඉන්නේ? ඇයි ඔය හැමදේම ඔක්කොම ප්‍රයොරිටයිස් කරනවා තමන්ගේ දෙමව්පියන්ව ප්‍රයොරිටයිස් කරනවා මගේ රස්සාව ප්‍රයොරිටයිස් කරනවා අපිව තමයි ප්‍රයොරිටයිස් කරන්නේ නැත්තේ. මාව තමයි ප්‍රයොරිටයිස් කරන්නේ නැත්තේ. ඒ නිසා ගෑන් ළමයා ඒකට රණ්ඩු ඇති කරගන්නවා.